පුනක්කුව හැමට දාලා කොරලි ඇල්ලනවා දැකලා තියෙති. ඔන්න එහෙනම් බලමු පුනක්කුව වලට කොරලි කොහොමද ඇල්ලෙන්නේ කියලා. කොරලි විතරක් නෙමෙයි එක එක જાතියේ මාළු අහුවෙනවා. බලමු මොන මාළු අහුවේද කියලා. මෙන්න මේ විදිහට පුනක්කු ටිකක් තෙත් කරගෙන වතුරට දාන්නවා. මම හිතන් හිටියේ මුහුද විතරයි මේ දවස්වල හුලං වැඩි කියලා. බලන් එනකොට මේ වැව් වලත් මාර හුලඟක් තියෙන්නේ. වතුර පාර හොන්දට ගහනවා. ඒ වගේම වතුරත් පිරලා වැවේ. මේ තියෙන අපි පළවෙනි දැල් පොලට ගහපු මාළු ටික. ඉතින් මේකේ සාමාන්‍ය හොඳ සයිස් මාළු ටිකක් අහුණා අපිට. මේ තියෙන්නේ දෙවෙනිට ගහපු දැල. අපි බලමු මේ දැලේ මොන වගේ මාළු අහුවේද කියලා. වැස්සත් එක්ක වැවේ වතුර මට්ටමත් හොඳටම නැගලා තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් මේ බැම්මෙන් පිටාර ගලනවා වතුර ටික දිගටම වැස්සනවා. අපි බලමු එහෙනම් මේ දැලේ මොන වගේ මාළු තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මේකේ නම් ගන්න ගැනිල්ලට අපිට තේරෙනවා ලොකුවට මාළු නැහැ. සාමාන්‍යයෙන් කොරලි එහෙම තමයි වැදිලා තියෙන්නේ. කොරලි වැව් බට්ටුවේ තමයි මේකේ ඉන්නේ. මාළු 3 දෙනෙක් වගේ ඉන්නවා මේකේ. ලොකු මාළුවෙක් බිමට වැටුණානේ. ඉතින් ඔය මාළුව ගන්න අපි අපේ පොඩි එක්කෙනෙක්ව යවුවා. ඉතින් එයාව යවලා අල්ලලා ආපෝ අපි ඒ මාළුව වතුරටම ඇතෑරියා. මොකද මුන් තව ගොඩක් ලොකු වෙනවා. ඉතින් මේ ඇවිල්ලා පොඩි සයිස් මාළුවෙක්. තව ලොකු වෙන්න ඕන නිසා මූ බෑග් එකට දාගෙන ඇවිල්ලා අපි ආපෝ ඒවටම ඇතෑරියා. පවට ඇතෑරලා අපි පොඩ්ඩක් එහාට වෙලා තව දැලක් ගැහුවා. ඉතින් මේ දැලේ බලමු මොන වගේ මාළු වැදිලා තියෙනවද කියලා. මේකෙත් වැදිලා තියෙන්නේ කොරලි. ඉතින් මේ මාළු ටික අපි අල්ලගත්තේ දවල් හොද්දට. මාළු සාමාන්‍යයෙන් 8ක් 10ක් වගේ අපි අල්ලගත්තා. ඒ ටිකත් අරගෙන අපි ගෙදර යන්න ගියා.